ඇත්තටම අපි ඉන්නේ අපි ඇවිල්ලා අඩි 1200ක් කියලා. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 1200ක් උඩට ආවට පස්සේ ඉන්ජිනේරු තාක්ෂණයේ විශ්වීය ජනක අවස්ථාවක් වෙන ගලපොඩ නාවල පිටිය කියන දුම්රිය ස්ථාන දෙක අතර පිහිටින මේ විශේෂිත ස්ථානයට අපි ආවා. ඉතින් ඔබට කියන්න මේ තියෙන විශේෂත්වය තමයි ඇත්තටම කියනවා නම් මෙහි අදාහගන්න බැරි විදිහේ විශ්වීය ජනක මේ ෂොට් එක වීඩියෝ ෂොට් එකක් මේක ඇත්තටම S අකුරක් ආකාරයට හැරෙන්නා වූ බිංග දෙකක් සහිත පාලම් දෙකක් සහිත දියැලක් සහිත ස්ථානයක්. ඒක තමයි මේ විශේෂත්වය. දැන් ඔබට මම මේ ස්ථානේ පෙන්වන්නයි සූදානම් වෙන්නේ. ඇත්තටම මේ ෂොට් එකට කියලා තියෙන්නේ cross the bridge between the two bends කියලා. ඉතින් ඔබට කියන්න S අකුරක ආකාරයට තමයි මේක හැරෙන්නේ. මේක rail fans ලා කියන අංක 1 ෂොට් එකක්, හීරෝ ෂොට් එකක්. අපි බලමු මොන වගේ ආකර්ෂණීය තැනක්ද කියලා බලමු. ගිහිල්ලාම බලමු මේ ස්ථානෙට. ඔව් ඉතින් මේ ඔන්න ඔබට කියන්න දැන් අපි මේ යන්නේ පළවෙනි පාලම උඩින්. මේක ඇවිල්ලා අඩි 1200ක් මුහුදු මට්ටමේ ඉඳලා ඉහළින් අපි දැන් ඉන්නේ. ඉතින් ඔබට කියන්න මේ සුන්දර අත්දැකීම ගන්න වෙලාවේ 1885 බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ඉංජිනේරු තාක්ෂණයෙන් තමයි මේ පාලම ඉදි වෙන්නේ. මේ පාලම හදලා තියෙන්නේ මිල්ඩ් ස්ටීල් කියන යකඩ වලින් තමයි 1950 දී නැවත ප්‍රතිසංස්කරණය කරනවා. ඒ නිසා අදටත් මේ පාලම බොහොම ශක්තිවන්ත විදිහට තියෙනවා. ඉතින් ඔබට කියන්න 1885 බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මේ පාලම් ඉදිකිරීමේදී ඒ අය විශාල වශයෙන් තාක්ෂණය මොකුත් නොතිබුණු කාලයක්. ඉතින් මේ බිංග සම්පූර්ණයෙන්ම අතින් තමයි හරලා තියෙන්නේ. සම්පූර්ණයෙන් අතින් තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ලොකු වෙහෙසක් අරගෙන අවුරුදු ගානකට පස්සේ තමයි මේ විදියට අද දවසට ශක්තිවන්ත විදියට තියෙන මේවා මේ විදියට ඉදි වෙලා තියෙන්නේ. ඉතින් ඔබට පේනවා ඇති බිංග දෙක අතරට යන්න කලින් අපි දැන් බිංග දෙකේ පළවෙනි පාලම උඩින් මේ යන්නේ. ඔබට කියන්න පුංචි දියැලක්. ඉතින් තවත් පොඩි දියැලක් ඔබට පේනවා ඇති පහලින් ඇද හැලෙනවා. ඒක එතර සක්‍රිය දියැලක් නෙමෙයි. නමුත් මෙවැනිම දියැලක් එහා පාලමෙනුත් ඔබට දකින්න හම්බෙනවා. ඉතින් සුන්දර අත්දැකීමක්. විදේශිකයින්ගේ ප්‍රධාන ස්ථානයක් වෙලා තියෙන ස්ථානයක්. ඇත්තටම කොළඹ බදුල්ල දුම්රිය ස්ථානයේට දුම්රිය යනකොට මේ ස්ථානයේදී ගොඩක් වෙලාවට ඒ අයට මේ වින්දනය මේ රස විඳින්න මේ ඡායාරූප ගත කරන්න ගොඩක් වෙලාවට දුම්රිය දෙපාර්තමේන්තුව ඉඩ කඩ ලබා දෙනවා. ඔවුන් පුළුවන් ආකාරයෙන් මේ ස්ථානයේදී ස්ලෝ කරලා ඒ අය ඒ අවස්ථාව උදා කර දෙනවා. ඉතින් අංක 12 පළවෙනි බිංගයටයි දැන් අපි ඇතුල් වෙන්න සූදානම් වෙන්නේ. මේ අංක 12 පළවෙනි බිංගය මේ බිංගය ඇත්තටම මේ බිංගෙන් දුම්රිය ඇතුල් වෙනකොට දුම්රිය ඇතුල් වෙලා විනාඩි ගානක තුනක පාලම උඩින් ගිහිල්ලා නැවත පාලමට ඇතුල් වෙනකොට පාලම් දෙක අතර දුම්රිය නොවර්ධවාම පාලමයි බිංග දෙකයි අතර ඉන්නවා. ඉතින් එවැනි අත්දැකීමක් විඳින අවස්ථාවක් තමයි මේ ඉන්නේ. ඔබට පේනවා ඇති ක්‍රමක්‍රමයෙන් අඳුර වෙනවා. අපි මේ අඳුරටයි යන්නේ. මේ බිංගේ තාම දිග බිංගයක්. දැන් අඳුරට ක්‍රමක්‍රමයෙන් අඳුර බවට පත් වෙනවා. ඉතින් නව අත්දැකීමක්, සුන්දර අත්දැකීමක් ඔන්න මේ ආකාරයෙන් අපි ඔබට අද දවසේ ඉන්න හැරලා දක්වනවා. ජනක තාක්ෂණය ඇත්තටම එදාට විශ්ව ජනක තාක්ෂණයක් විශාල කන්දක් වලින් ඉදිරියට ඇවිල්ලා ඔන්න නැවත හම්බුණා පාලම. S ආකාරයේ S ආකාරයේ රිවර්ස් කර්ව් එකට ඔන්න අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පාලම ඔබට කියන්න එදා බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉදිරි කරේ 1885. ඉතින් මේ අදටත් බොහොම සතුටුවක් විදිහට තියෙනවා. අදටත් මේ යකඩේ හඳුන් මේ මිල්ඩ් ස්ටීල් දාලා 1950 මේක නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒත් ඒක බලන්න සුන්දරයි. ඔබට බලන්න පුළුවන් bridge tunnel මෙන්න ෂොට් එක හරිම ලස්සනයි. බලමු. පාලම මගට එනකොට ඔන්න ඔබට මේ වගේ සුන්දර පුංචි දියැලක් සහිත පොඩි දිය කඳක් ගලා බසින ආකාරයේ තා සුන්දර අවස්ථාවක් මේ පළවෙනි පාලම අතරදී ඔබට දැක ගන්න පුළුවන්. පාලමයි බිංගේ පාලමයිනේ. දැන් ඔන්න අවසාන වෙනත් එක්කම දැන් සූදානම් වෙන ඊළඟ බිංගේට ඇතුල් වෙන්න. මේ ඇවිල්ලා 13 වෙනි බිංගේට තමයි ඇතුල් වෙන්නේ. 12 ඉවර වුණා 13. දැන් ඔබට පේන්නේ මේක තවත් නැවතත් හිස්සකුරක් ආකාරයට හැරෙනවා. ඒකයි අපි කිව්වේ මේක රිවර්ස් ටර්න් එකක්, රිවර්ස් කර්ව් එකක්, රිවර්ස් බෙන්ඩ් එකක් කියලා. ඉතින් ගලබඩ
නාවල පිටිය දුම්රිය ස්ථානයේ ඉඳලා අපි ගල්බඩ දුම්රිය ස්ථානෙට හිට වෙනකොට ඉගිරුව දුම්රිය ස්ථානයේ පසු කර පෙට්‍රෝස් කියන ප්‍රදේශයට ආවම අඩි 1200 ඉහළින් තියෙනවා මේ මිංගේ අපි එතන වෙනවා. ඉතින් ඔබට පේනවා ඇති මේ මිංගේදී ඔබට කියන්න සත්‍ය තමයි මේක රේල් ෆෑන්ස් ලගේ ඉතාම අනර්ගණීය ඡායාරූපගත කිරීමේදී ගන්න පළවෙනි ෂොට් එක ශ්‍රී ලංකාවේ පළවෙනි ෂොට් එක කියලා කිව්වොත් මම හිතන්නේ ඉවර දෙයි. ඉතින් ඔබට කියන්න මේ අතරතුරදී ඔබට කියන්න ඕනේ මේක එස්සකුරු ආකාරයෙන් පිට වෙලා නැවත පාලමටලට ගිහිල්ලා නැවත මිංගයක් ඇතුළට අපි ක්‍රමකට ළඟ වෙනවා. මේ අතරදී ඔබට කුංචි දියැලක් එක ගන්න ලැබෙනවා. ඉතින් සුන්දර අවස්ථාවක්. අපි ගිහිල්ලා බලමු. ඔන්න මං සූදානම්. ඇත්තට මන් දුරුවේ ඔබට පේන්නේ නැති මම දැන් ටෝච් එක සූදානම් කරගත්තා. අපි ගිහිල්ලා බලමු. මේ වෙලාවට දුම්රියක් ආවොත් අපිට කරන්න තියෙන එකම එක දෙයයි. ඔබට තේරෙන්නේ මේ අයිනේ මේ අවසන් කෙරවලට වෙන්න මේ වගේ කොටස් තියෙනවා. ඔබට කියලා දෙන්නම් මේ මෙතනයි කියලා. මේ ස්ථාන තමයි අපිට මේ ස්ථානයේ කරනවා කියන මේ ස්ථාන දුම්රිය පරිසම් වෙන්න ඕනේ. මේ දුම්රිය පරිසම් වෙන ස්ථාන තියෙන මේ විදිහට දෙපැත්තේ තියෙනවා. ඔබට පුළුවන් මේ වගේ අවස්ථාවකින් දුම්රියෙන් ප්‍රවේශම් වෙන්න. ඉතින් ඊට අනගාමීව තත්ත්වෙත් එක්ක ඉතින් මොකද උනේ දුම්රිය ටිකක් අඩුවෙන් තමයි දාවන්නේ වෙන්නේ. මේ වෙනකන් දුම්රිය දෙකක් තුනක් දාවන්නේ වෙනවා. නවල් පිටිය උනතර කොමනවත් ඔබට ඉතින් ඔබට මේ අත්දැකීම ලබා දෙන්න